දුන්න දරුවෙක් කුඩා කාලෙදිම සුදුසු මාර්ගයේ පුහුණු කරන්න එවිට ඔහු වයස්ගත වුණාම එතනින් එහාට ඔහු එතනින් අහක්ව යන්නේ නැහැ. ආමෙන්. හalleluya. ඉතින් ඒ නිසා දරුවෝ හදන එක අද ගොඩක් අමාරු වැඩක්. දරුවෝ දෙවියන් වහන්සේ තුල ලොකු මහත් කරන එක ගොඩක් අමාරු වැඩක්. ඉතින් අපි මම සිහිපත් කරනවා මේ වෙලාවේ පාස්ටර් ලහිරු කෝදාගොඩ කියන ඒ විශේෂ වූ දේවදාසයට දෙවියන් වහන්සේ දුන්න දර්ශනයක් අල්නාද ප්‍රදේශයට ඇවිල්ලා සේවය කරන්න. ආමෙන්. අල්නාද සාජා අල්නාද වලට සේවය කරන්න. මොකද අල්නාද ප්‍රදේශයේ ලොකු පාපිෂ්ඨ ඉන්න සෙනගක් දෙවියන් වහන්සේ උට පෙන්වනවා. ඉතින් ඒ පෙන්නලා ඔහු ඒ තුල හිටගෙන විශේෂ කාර්යබහුල පුද්ගලෙක් කාර්යබහුලත්වයේ තුල රැකියාව කාර්යබහුලත්වයේ තුල ඉඳගෙන දෙවියන් වහන්සේ දුන්නු ඒ දර්ශනයට ඔහු ගියා. තනියෙන් හිටගත්තා. ඔහු කිව්වා මගේ පිටිපස්සේ මගේ ඉස්සරහින් හිටියේ සේනාවල දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. හalleluya. ඉතින් ඒ දෙවියන් වහන්සේ දවසේ අලුත් දෙයක් කරන්නට යනවා. ඒ සභාව පටන් අරන් වසර දෙකක් වෙනවා. මම ඇවිල්ලා අවුරුදු 1කමාරක් වෙනවා. සභාව පටන් අරන් වසර දෙකයි. ඒ වසර දෙක තුල ඔබ දැක්කා සේවයේ දැන්වීම කොපමණ වාරයක් කොපමණ දේවල් ඔහු සේවය වෙනුවෙන් දෙවියන් වහන්සේ තුල කරලා තියෙනවද කියලා. ආමෙන්. හalleluya. ඉතින් ඒ නිසා විශේෂයෙන් එක්සත් නමස්කාර සභාව තුල මේ අල්නාද ප්‍රදේශයේ විතරක් නෙවෙයි දැන් අපි සත්වා සාජා විශේෂ මේ UAE දේශය තුල ජාත්‍යන්තර සේවයක් දෙවියන් වහන්සේ මේ එක්සත් නමස්කාර සභාව හරහා කරගෙන යනවා. ආමෙන්. හalleluya. ඒ නිසා බොහෝ සේවක පිරිසක් ගොඩනගාගෙන ලොකු අමාරු කාර්යයක් කරන්න යන මොහොතේ දෙවියන් වහන්සේ තවත් වගකීමක් දීලා තියෙනවා. ආමෙන්. ලොකු වගකීමක් දීලා තියෙනවා. ඒ තමයි පිරිමි පුතාලා දෙන්නෙක් පාස්ටර්ට ඉන්නවා. ඉතින් අපිට අලුතෙන් එකතු වුණු සමාජිකයා. ඔබ නම දන්නවා ඒනොස් අෂේර් අද දවසේ දෙවියන් වහන්සේ තුල අපි කැප කරන්න යනවා. ඉතින් ඒ නිසා දරුවෙක් කැප කරනවා කියන්නේ ප්‍රේමවන්තේනේ. ඒ දරුවා මොකුත් දන්නේ නැහැ. ඒක කියන්නේ දෙමව්පිය දෙන්නා මේ දරුවව දෙවියන් වහන්සේ තුල හදන්න උන්වහන්සේ ඉස්සරහා පොරොන්දු වෙනවා කියන එකයි. ආමෙන්. මේ දරුවා දන්නේ නැහැ. කැප කරනවා කියන එක දරුවා දකින්නෙත් නැහැ. නමුත් දෙමව්පිය දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා. අපි දරුවව සුදුසු මාර්ගයේ අරන් යනවා ස්වාමීනි කියලා. ආමෙන්. එහෙනම් අපි ඒ නිසා ඊටු වැඩ කටයුතු සියල්ල අපි බාර කරනවා පාස්ටර්ට. ආමෙන්. හalleluya. ස්වාමීන් වහන්සේ ප්‍රති විඩ ප්‍රමාණයෙන් අපි මහත් දේ කරමු. ආමෙන්. හalleluya. හැමතිස්සෙම මම හිතන්නේ ස්වාමීන් වහන්සේ දුන්නා අපි ඒක පිරෙව්වා. ආමෙන්. ඉතින් මම ඔබට කිව්වා ගිය වර්ෂේ අපිට දෙවියන් වහන්සේ තවත් ස්ථානයක් දෙන්නවා කියලා මාස 3 අපිට සුවමෙහනේ සාජල්නාදා සුවමෙහි ස්ථානේ දෙවෙනස දැන් එතනත් අපිට ඉඩමදි වෙලා තියෙනවා. ආමෙන්. ඒ සත්තා ඉඳලා එන ඔබවත් දෙවියන් වහන්සේ බලවන්තයක් කරයි. ඒ වගේම ඔබට මම කිව්වා ලබන වර්ෂයේ දෙවියන් වහන්සේ අපිව ඉරිද දවසේ නම් මෙතන තියන්නේ නැහැ කියලා. ආමෙන්. හalleluya. ඒක නිසා දෙවියන් වහන්සේ විශාල ස්ථානකට අපිව රැගෙන යන්න යනවා. ඒ විශාල ස්ථානයේ කොටස්කරු ඔබ. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ ඔබව රැගෙන යනවා මහත් තැනකට. ආමෙන්. ඉතින් විශේෂයෙන් මට ඔබට කියන්න තියෙන විශේෂ පණිවිඩය තමයි ස්වාමින් වහන්සේ තුල ඔබ කී දෙනෙක්ගේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේට දෙන්න බලාගෙන ආවද? ආමෙන්. ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේට ජීවිතය අපි දෙන්න ඕන කියන ඒ විශාල අධිෂ්ඨානයත් එක්ක ආවද? ආමෙන්. පස්සෙනේ කත ඉස්සුවා. පස්සෙනේ කත ඉස්සුවා අනිත් අය මොකද කරේ? හalleluya. අනිත් අයට මොකද උනේ? කී දෙනෙක් දෙවියන් වහන්සේට මේ ජීවිතය දෙන්න ඕන කියලා ආවද? මගේ මෙතන මගේ පොතයි බයිබල් එකයි තිබ්බ ඒක කරුණාකර ඉක්මනට එවන්න. ආමෙන්. අයින් කරපු කෙනෙක්. ආමෙන්. ඔබේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේට දෙන්න ඕන. හalleluya. ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය දෙන මොහොතේ තමයි බොහොම ස්තුතියි බයිබලේ මං හිතන්නේ 20 එකක් ගිහිල්ලා ආපහු ආවා. හalleluya. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේට ජීවිතය දෙන මොහොතේ තමයි දෙවියන්ට ආශිර්වාද කරන්නේ. ආමෙන්. හalleluya. ඉතින් ස්වාමීන් වහන්සේ මාව ප්‍රේමවන්තනි 2020 මට අපි කෙටි සාක්ෂියක් තියෙන එක සාක්ෂියත් එක්ක දරුවා අපි කැප කරමු. 2020 මට මගේ පළවෙනි පුත්‍රයා සෙත්ව දෙන මොහොතේ මම ඔබට කියන්නේ ඇයි අපි මේ දෙවියන් වහන්සේට දරුවා කැප කරන්න කියලා. ආමෙන්. 2020 මට පළවෙනි දරුවා දෙන මොහොතේ මම දෙවගතිවරයෙක් නෙමෙයි මට සභාවක් නැහැ. මම එක්තරා සභාවක සාමාන්‍ය නමස්කාර සේවකයෙක් විදිහට සේවය කරගෙන හිටියා. නමුත් විශාල සුභාරංචි සේවල් මගේ ජීවිතේ මම කරගෙන ගියා. ආමෙන්. ලංකාව දේශයට ගියත් හැම මොහොතේ මම තෝරගත්තේ ඊටාම පීඩාවෙන් යන ස්ථාන වලට ගිහිල්ලා තමයි මම දෙවියන් වහන්සේ සේවය කරේ. ආමෙන්. ඉතින් 2020 දෙවියන් වහන්සේ අපිට අපේ පළවෙනි පුත්‍රයා සෙත්ව දෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ඒ දරුවා දෙන මොහොතේ කොවිඩ් එකට චර්චස් වහලා තිබ්බේ. ඉතින් අපිට ඒ දරුවා මාසෙකින් කියන කාරණාව කැප කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒවකට
දුවලා ඇවිල්ලා මගේ දරුවා කැප කරන්න මට දේවදාසෙක් හිටියෙත් නැහැ. නමුත් කොහොම හරි දෙවියන් වහන්සේ සේවකයෝ පිරිසක් මගේ නිවසට ඇවිල්ලා මට මතකයි සෙත්ව අපි කැප කරා. ඉතින් දෙවියන් වහන්සේ තුල ඒ දරුවා කැප කරන මොහොතේ මම දෙවියන් වහන්සේ තුල හිතාගත් එකම දේ තමයි මේ දරුවා දෙවියන් වහන්සේට සේවය කරන්න ඕන කියලා. ආමේන්. ඒක නිසා තමයි මම දරුවට සෙත් කියන නම දැම්මේ. සෙත් කියන්නේ ආදම් සහ ඒ වගේ වැරදිච්ච පරම්පරාවෙන් නැවත හදාගත්ත පරම්පරාව තමයි සෙත්. ඉතින් ඒ වගේම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඔබට මතක ඇති එක්තරා දවසක ගිය වර්ෂයේ මම දෙවියන් වහන්සේට කිව්වා මේ ස්ථානයේ දෙවියන් වහන්සේ කෙනෙක්ට දරුවෙක් දෙන්න යනවා කියලා. මම දන්නා මේ මොහොතේ සිස්ටර් දුල්මිණිගේ කුසේ දෙවියන් වහන්සේ මේ දරුවා දීලා හිටියා. ආමේන්. මම දන්නා ඒක කී දෙනෙක්ට මතකද කියලා. මතකද? හලෙලූයා. ස්වාමීන් වහන්සේ මට දරුවා දෙන මොහොතේ දෙවියන් වහන්සේ මටම කිව්වා මේ ස්ථානයේ මම දරුවා දීලා තියෙනවා කියලා. ආමේන්. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ තුල මාස 9ක් දරුවා කාරණාව කරා දෙවියන් වහන්සේ ස්තුති වේවා. කිසිම පීඩාවක් නැතුව ස්වාමීන් වහන්සේ දරුවා රැගෙන යන දවස් ආසන්න දක්වා ආවා. නමුත් දරුවා ලැබෙන්න සති 33 වෙන මොහොතේ අපිට පීඩාවක් ආවා. අපිට මතක ඇති අපි හදිස්සියේ සහෝදරිය දුල්මිණිව අපි රෝහල් ගත කරා. ඉතින් ඒ පීඩාවේදී ස්වාමීන් වහන්සේ මට ඉගැන්නුවා මේ එන්න යන දරුවට යක්ෂයා ලොකු බලපෑමක් කරන්න යනවා මාත් එක්ක හිට ගන්න කියලා. මම නොනවත්වා දෙවියන් වහන්සේට මම යාඥා කරා. මොන පීඩාවක් මම එක දවසක්වත් මගේ සේවාවල් නැවැත්තුවේ නෑ. ආමේන්. හලෙලූයා. මන්ද දෙවියන් වහන්සේ අපිව කැඳවන මොහොතේ යක්ෂය බලන අපිව වළක්වන්න. ආමේන්. මම ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මේ දරුවා රැගෙන එන්න ඕන බලවන්ත පණිවිඩයක් එක්ක. ආමේන්. මම එහෙම කියලා ඉතන මොහොතේ ඉතින් සිස්ටර් දුල්මිණියා කියනවා මොකද්ද අපි දාන නම කියන ප්‍රශ්නයක් අපිට ආවා. ඔබ දන්නවා ඉතින් එක්සත් නමස්කාර සභාව මම ගොඩනගන මොහොතේ මාත් එක්ක හිට ගන්න කිසිම දේවදාසෙක් මේ UA එකේ හිටියේ නෑ. UA එකේ තියෙන ප්‍රධාන පෙළේ දේවගතුවරු පවා ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක් මම. ඉතින් මම දෙවියන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ වහන්සේ සභාව දුන්න ඔබ වහන්සේ මට දැන් දරුවෙක් දීලා යනවා. ඔබ වහන්සේ මට කතා කරලා කියන්න මොකද්ද මේ දරුවට දාන්න නම කියලා. ඉතින් ඔබ ඉඳන් ඉන්න මොහොතේ ඒනොස් කියන නම මගේ ඔළුවට ආවා. ඒනොස් කියන්නේ සෙත්ගෙන් පස්සේ ඒ වංශයට ආපු දරුවා. ඒනොස් කියන නමේ තේරුම මිනිස් අපි දෙවෙනි පදේ අපි දාලා තිබ්බේ නැහැ. ඉතින් මම දැන් මේ කාරණාව ඉතාලගෙන මම සිස්ටර් දුල්මිණිකෝ අපි ඒනොස් කියලා මේ දරුවට නම දාමු කියලා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් වුණා මොකද නමට දාන්න දෙවෙනි පදේ කියලා. ඉතින් මේ මොහොතේ මම ඔදන්න වර්තමාන අපි මොසස් ගැන ඉතා බලවන්ත ඉගැන්වීමක් යනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා දෙවියන් වහන්සේ දීපු ගෝත්‍ර 12න් එකක නම මගේ දරුවට නම අනික් කැලේදී දානවා. ඔබ හොඳට අහගන්න මොකද ඔබටත් ඉදිරි කාලේ දරුවෝ ලැබෙයි. බොහෝ දේවල් දෙවියන් වහන්සේ කරයි. මේ දෙවියන් වහන්සේ තුල අපි කොහොමද යන්නේ කියලා. ඒ මොහොතේ දෙවියන් වහන්සේ මට ආවා අෂේර් කියන නම. අෂේර් කියන දරුවා ලැබෙන මොහොතේ අෂේර්ගේ මම කියනවා දෙවියන් වහන්සේ මේක දීපු නිසා මම ප්‍රීතිමත්. කියන්නේ ප්‍රීතිය ගෙන දෙන නමේ අර්ථයක් අෂේර් කියන නමෙන් ආවා. ඉතින් මම ඒනොස් අෂේර් කියලා දැම්මේ ප්‍රීතිය ගෙන දෙන මෙයා මිනිහෙක් වෙයි කියලා. ආමේන්. ඔහුටත් මටත් මුළු ජාතියටම ඔහු ප්‍රීතියක් ගෙන දෙයි කියලා. ආමේන්. ඉතින් ඊට පස්ව දරුවා ලැබෙන මොහොතේ මම සිස්ටර් දුල්මිණි විතරක් රෝහලේ සිටියා. මොකද මගේ ජීවිතේ මම හැම මොහොතම තීරණාත්මක දේවල්වලදී මම යන්නේ තනියම මගේ දෙවියන් වහන්සේත් එක්ක. ආමේන්. ඉතින් සිස්ටර් කළා බබාව ගත්තේ. ඉතින් බබාව ගන්න මොහොතේම මට දුවලා ඇවිල්ලා කිව්වා නර්සස්ලා දෙන්නෙක් okay congratulations you became father කියලා කංගෑස් කළා දරුවගේ ඇඳුම අරගෙන එන්නකෝ. ඉතින් මම ඇඳුමත් අරගෙන ගියා. ඉතින් ඒවස පළවෙනි නැත්තක් දැම්මා. ඉතින් මට හරි සතුටුයි. ස්වාමීන් වහන්සේ අපිට දෙවෙනි වතාවට දීපු දරුවා. ඉතින් සමහර අයට මම මේ සාක්ෂිය බෙදාගත්තා. විනාඩි 2ක් ගියේ නෑ එක වෛද්‍යවරයෙක් දුවලා ආවා. ඔහු එතකොට සිස්ටර් දුල්මිණිව එයා ඔපරේෂන් තියටර් එකෙන් එළියට අරගෙන තිබ්බේ නෑ. දුරවිල්ලා මට කිව්වා ප්‍රශ්නයක් තියෙනවා දරුවගේ ඔක්සිජන් ලෙවල් එක අඩුයි කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ මම මොකද්ද කියලා. මොකද මම බයෝසයන්ස් කරලා තිබ්බට ડોක්ටර් කෙනෙක් නුනේ නැහැ කියලා සභාව දන්නවනේ. ඉතින් ડોක්ටර් කියන එක මම අහගෙන ඉන්නේ මම මොකද ડોක්ටර් දරුවා හුස්ම ගන්නව නේද කියලා. ඉතින් ડોක්ටර් මට පෙන්නන මොහොතේ එයාගේ මැෂින් එක එයාලට දාලා තියෙන මේ ඇඟට පොඩි ප්ලග් කරලා තියෙනවා. ඒකේ මෙයා පෙන්නුවා 89 ඒ කියන්නේ 89 90 අතර තමයි ඔක්සිජන් ලෙවල් එක තිබ්බේ. ඔක 95ට යන්න ඕන නැත්තම් මේ දරුවෝ අපිට දාන්න වෙනවා NICU එකට. පොඩි කට්ටිය දාන ICU එකට. දාලා මාසයක් විතර සමායට ඔක්සිජන් දෙන්න වෙයි. බොහෝ දේවල් කිව්වා. ඒත් එක්කම නර්ස් මට ඇවිල්ලා කිව්වා ඇඳුම අරගෙන දැන් යන්න දැන් ඇඳුම අපිට ඕන වෙන්නේ නැහැ කියලා. ඔබ හිතන්න කොච්චර වේදනාවක්ද කියලා. මේ සදුල්මිනි තාම එළියට ඇවිල්ලා නැහැ. ඒක ඇවිල්ලා එහෙම ඒ වචන ටිකත් එක්ක මම ලොකු කඩාවැටීමකට ආවා. ස්වාමීනි මොකද්ද කරන්නේ කියලා. මගේ පාදේ මං එළියට අරගෙන මං නැවතුනේ අපිට දීලා තිබ්බ කාමරේ මං බයිබලය ගත්තා.
ආමෙන්. ඒක මම බයිබලේ හොයලා ගත්තේ මෙතනට. ඇයි මේක තමයි දෙවියන් වහන්සේ අපේ දෙවිල් තියෙන හොඳම ආයුධය. ආමෙන්. මම ඇස්සරෙන් මොහොත දෙවියන් වහන්සේ මට කිව්වා බයිබලේ පෙරලන්න කියලා පෙරලන මොහොතේම ස්වාමීන් වහන්සේ මට දීපු පදේ මේක යෙසාය 11 වෙනි පදේ පරිච්ඡේදේ. තවද යෙස්සගේ කලින් අංකුරයක් නික්මෙන්නේය. ඔහුගේ මුල් වලින් වූ පැලයක් පළ දරන්නේය. ස්වාමීන් වහන්සේගේ ආත්මය එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගන්න මහා ස්වාමීන් වහන්සේ කෙරෙහි බයවීමේ ආත්මයද උන්වහන්සේ කෙරෙහි පිහිටින්නේ. ආමෙන්. මේ යෙසාය අරහා ජේසුස් වහන්සේගේ පැමිණීම තමයි ස්වාමීන් වහන්සේ මේ බයිබලයේ දීලා තියෙන්නේ. මේ පදෙන් දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වා බය වෙන්න එපා මම ඔබත් එක්ක ඉන්නවා. මම ගෙන්නලා තියෙන්නේ ලොකු දෙයක් කරන කෙනෙක්. ආමෙන්. හලෙලූයා. මම මේ විශ්වාසෙත් එක්ක මම බයිබලේ වැහුවා. මම දැක්කා මම එළියටදී දරුවා වෙන්නැසි රූම් එකට අර ට්‍රොලියෙන් තල්ලු කරගෙන යනවා. මම ඇදහිල්ලෙන් හිටියේ. මම ඇඳුම මගේ අතේ තියෙන. මම කිව්වා දෙවියන් වහන්සේ වාතාවරණය මේ මොහොතේ වෙනස් කරනවා කියලා. ආමෙන්. එතකම විනාඩි 3ක් විතරදී ડોක්ටර් එළියට ඇවිල්ලා කිව්වා මට මේ වචන ටික තාම මතකයි. Don't worry, he is okay. ඔව් හොඳයි. මම කොහොමද එයා බලන්න ඕන කියලා. ආමෙන්. මම බලන්නේ මොහොතේ දරුවා ඒ වෙලේ ඔක්සිජන් ලෙවල් එක 98 තිබ්බේ. මම කිව්වා දරුවා මෙතන ඉන්න ඕන ඉක්මනට රූම් එකට ගන්න කියලා. අර නර්ස් මගේ ගාවට ඇවිල්ලා ඇඳුම අරගෙන ගියා. ආමෙන්. මම හිතන්නේ ඔය සිදුවීම් ටික විනාඩි 20ක්. ආමෙන්. ස්වාමීන් වහන්සේ බලවන්තයි. ඉතින් ඒනොස් අපි දෙවියන් වහන්සේට කැප කරමු. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුල ඇයි අපි දෙවියන් වහන්සේට දරුවෝ කැප කරන්නේ? ජේසුස් වහන්සේවත් මරියසා ජෝසප් ගොස් දේවමාලිගාවේ කැප කරා. ඇයි අපි කැප කරන්නේ දරුවන්ව? අපි දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා මේ දරුවා දෙවියන් වහන්සේ තුල අපි ගොඩනගනවා. ආමෙන්. ඒ වගේම ඇයි අපි සභාවේ දෙවියන් වහන්සේ තුල දරුවව කැප කරන්නේ? සභාවක් වුණාට පස්සේ ඒ සභාවේ නායකයෙක් ඉන්නවා. ඔබේ සභාවේ නායකයා මම. ඉතින් මම නායකයෙක් විදිහට ඒනොස් මගේ දරුවා වෙන්න පුළුවන්. නමුත් ඒනොස් මේ ස්ථානයේ ඉන්නේ මට සභාවේ සමාජිකයෙක් විදිහට. ආමෙන්. හලෙලූයා. සභාවෙන් එළියට ගියනොත් මගේ දරුවා. නමුත් සභාව ඇතුළට ආවොත් මගේ බිරිඳත් මට සහෝදරියක් වෙනවා සභාව තුල. මගේ යටතේ ඉන්න සේවිකාවක් වෙනවා. ඒ වගේ මගේ දරුවා මේ සභාවේ ඉන්න සමාජිකයෙක් වෙනවා. ආමෙන්. ඒතකොට මම දේවදාසෙක් විදිහට මම දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා මේ කැපකිරීම තුලින් මේ දරුවව ඔබ වහන්සේ තුල රැගෙන යනවා කියලා. ආමෙන්. ඒ වගේම සභාව තුල කැපකිරීම තුලින් අපි මොකද්ද කරන්නේ? සභාව දෙවියන් වහන්සේ තුල ඔබත් පොරොන්දු වෙනවා මේ දරුවව ඔබත් බලා ගන්නවා කියලා. ආමෙන්. හලෙලූයා. ඒක තමයි ක්‍රිස්තියානිකාරකම. ඒක තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය. ආමෙන්. ඉතින් අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මේ දරුවවද කැප කරමු. අපි සීල් දෙනා අපි ඉන්න ස්ථානෙන් අපි නැගිටලා අපි ස්වාමීන් වහන්සේ තුල ගායනාවක් කරලා ඒ වගේ අපේ එවැන්ජලිස්ට් වරු එන්න ඉදිරියට. හලෙලූයා. සිලෙන්ජර්ස් වරු මගේ පිටිපස්සෙන් ඉන්න. ආමෙන්. පුදමියොවට ආදර සමිද ආසතු සැමදේ බාරගන්න තිලින ලෙසින් ඒ සියලුමදේ පුදමියොවට ආදර සමිද සතු සැමදේ බාරගන්න තිලින ලෙසින් ඒ සියලුමදේ මගේ සිතත් මගේ කයත් සිතන පතන සියලුමදේ පුදමියොවට
සමිද පාසතු සැමදේ බාරගන්න දිලින ලෙසින් ඒ සියලුම දේ දුබල මගේ මේ මුළු දිවිය වඩුරක් ලෙසිනේ දුබල මගේ මේ මුළු දිවිය වඩුරක් ලෙසිනේ පුදමි ඔබට පාරගන්න තිලිනයක් ලෙසිනේ පුදමි ඔබට ආදර සමිදේ පාසතු සැමදේ බාරගන්න තිලින ලෙසින් ඒ සියලුම දේ ස්වාමීන් වහන්සේගේ වචනේ ගීතාවලිය 139 13 වෙනි පදයේ කියනවා මක්නිසාද ඔබ මාගේ හදවතය හිමි කරගස්සේක මාගේ මව් කුසේ මා වැසුසේක ස්වාමීන් වහන්සේ දුල්මිනි නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් මාස 9ක් තිස්සේ ස්වාමීන්ගේ නිନ୍ଦ අහිමි කරගනිමින් බොහෝ වේදනාවල් තබමින් රැකියාවත් කරමින් පවුලේ වගකීම් දරමින් සභාව තුළ ස්වාමීන් මව් කුසත් සමග වාදනය කරමින් ගායනය කරමින් ඒ සියලුම දේවල් නොඩුව වහන්සේ ඉෂ්ට කරන නිසා මම ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ වහන්සේට දුන්නා වූ ශක්තිය නිසා මම ස්තුති කරනවා. ස්වාමීනි ඒ දරුවා කුසේ ඉන්න මොහොතේට එතුණා වූ හැම වේදනාවකදීම ඔබ වහන්සේව විශ්වාස කරමින් හැම කඳුලක්ම ඔබ වහන්සේ තුළ ශක්තිමත් කරන නිසා මම ස්තුති කරනවා. ඔබ වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට දාසෙක් ඔබ වහන්සේට දරුවෙක් ඔබ වහන්සේට මිනිසෙක් ගේන්න මේ මව්කුස පාවිච්චි කරන නිසා ඒකේ මරණය තෙක් ඔබ වහන්සේ ඇය සමග ආරක්ෂා කරමින් සිටිය මැනව ආශිර්වාද කරගන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ දරුවා අද දවසේ ඔබ වහන්සේට කැප කරන වගේම ඒකේ දිවි තාක් මේ දරුවා දෙවියන් වහන්සේ තුල ගොඩනැගීමටත් ගොඩනැගීමෙන් තුල දෙවියන් වහන්සේ තුල ශක්තිමත් කිරීමටත් ඔබ වහන්සේ කරුණාව දුන මැනව. සානවාසගේ වචනය කියනවා හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා ගීතාවලිය 13 14 වෙනි පදේ කියනවා මම ඔබට ස්තුති කරන්නෙමි මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් ඔබ සාදන ලද්දේ ආමේන්. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය ඔබගේ ආත්මයේ දේ බව මනාකොට දනි මා රාශි මවනු ලැබ පොළවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබ මගේ ශරීර රූපය ඔබගෙන් සැඟවි නොතිබුණේය ආමේන්. ස්වාමීනි එනොස්ගේ පියාත් එනොස්ගේ දේවදාසයත් හැටියට මේ දරුවා මං ජේසුස් වහන්සේ තුල ඔබ වහන්සේගේ නාමයට කැප කරනවා. මේ දරුවා මම ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේගේද මේ දරුවා මම පොළොවට පැමිණි ජේසුස් වහන්සේගේද මේ දරුවා මම සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ දේව රාජ්‍යයට කැපකොට මුද්‍රා කරනවා. Adi
aku harina ane samidune mage tata rek dewa ane samidune mage tata rek dewa. සභාවේ අනිකුත් දරුවන්ට දෙවියන් ආශිර්වාද ආශිර්වාද කරමු. මම අපිට සභාවට ඔබ දරුවෝ රැගෙන ඉදිරියට එන්න ආමෙන්. දෙමව්පියෝ දරුවෝ සමග පැමිණෙන ඉදිරියට ආමෙන්. ස්වාමීන් වහන්සේ අපේ ඉදිරියට පැමිණෙන්න. අපි ස්වාමීන් වහන්සේත් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මේ දරුවෝ ඔබ වහන්සේගේ ප්‍රඥාවේ ආන්තයෙන්ද ස්වාමීන් වහන්සේ වචනේ බලයෙන්ද ඔබ වහන්සේ තුළ බලවන්ත ගමනක් යන්නත් බලවන්ත ආකාරයෙන් පාවිච්චි වෙන්නත් ඔබ වහන්සේ පාවිච්චි කරමෙනව. ස්වාමීන් වහන්සේ මේ දරුවා මම ස්වාමීන් වහන්සේගේ හස්තේ නැවත නැවත ඔබ වහන්සේට බාර කරනවා. මේ දරුවා මගේ දෙවියන් වහන්සේ කීකරුකමේ ආත්මයකින්ද ප්‍රඥාවේ නුවණින්ද ඔබ වහන්සේ දරුවා කුඩා කාල සිට ආරක්ෂා කරමෙනව පාවිච්චි කරමෙනව ජේසුස් වහන්සේගේ ලේවල නාමයෙන්. ඔබ චරකෙන්න හලෙලූයා. ආමෙන්. දරුවා අරගෙන ඉදිරියට ඔබ. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ හිරිකෝ ඔබ වහන්සේගේ හස්තේ තබනවා. ජේසුනි මේ සභාව තුළ මේ දරුවා ගුණ යහපත් කමෙනුත් ප්‍රඥාවෙනුත් මේ දරුවා වැඩෙන්න ඔබ වහන්සේ අතගැසුවෙනවා. මේ දරුවට ඔබ වහන්සේ අතගැසෙමින් ස්වාමීන් වහන්සේ බොහෝ දුර ගමනක් යන කුඩා කාල සිට ඇගේ හඬ ඔබ වහන්සේ පාවිච්චි කරමෙනවා. ස්වාමීන් වහන්සේ ඇගේ ජීවිතය ජය ගන්නත් මවටත් පියාටත් ස්වාමීන් වහන්සේ ප්‍රීතිය ගෙන දෙන දරුවෙක් කරමෙනවා. ස්වාමීන් වහන්සේ හැම පීඩාවකම ඔබ වහන්සේ දරුවා ආරක්ෂා කරමින් ඔබ වහන්සේගේ ලේයට සංගවගෙන මේ දරුවා රැගෙන ගිය මැනව දරුවගේ පියාත් දරුවගේ මවත් වහන්සේගේ හස්තයට බාර කරනවා. හලෙලූයා. පූජෙන් හලෙලූයා. සහස් කැප කරමු පූජගේ බෞද්ධිස්වෙන් පස්සේ අපි සහස් බ්ලෙස් කරමු. හලෙලූයා. තව කවුද ඉන්නේ බබාල? හලෙලූයා. ස්වාමීන් වහන්සේ අපි මාෂල් ඔබ වහන්සේගේ හස්තයට තබමු. ස්වාමීන් මේ දරුවා අපේ සභාවට දීපු සම වහන්සේට ස්තුති කරනවා. මේ දරුවට ඔබ වහන්සේ අත ගැසුව මැනව. මේ දරුවට ඔබ වහන්සේගේ බලය දුන මැනව. ස්වාමීන් වහන්සේ කුඩා කාලේ සිට දෙමව්පියන්ට කී කරුවත් ජේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් ස්වාමීන් කුඩා කාලේ සිට වහන්සේ සොයන්නත් දකින්නත් පුරුෂයෙක් විදිහට ඔබ වහන්සේගේ සේවය තුල ස්ථිර වෙන්නත් මාෂල් ඔබ වහන්සේට දෙමු. ජේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් ස්වාමීන් වහන්සේ මම මිෂෙල් ඔබ වහන්සේට බාර කරනවා. මිෂෙල් ඔබ වහන්සේ බාරගත වෙනවා. මේ දරුවා සභාවට ආවට වැඩිය ඉත ආලෝකින් මේ දරුවා ගමන් කරනවා ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ලේ යට මේ දරුවා සංගාවගෙන වෙන්න. ඒගේ ජීවිත ඉදිරි කාලේ තියෙන හැම බාධාවල ඔබ වහන්සේ දුරු කරමින් ආරක්ෂා කරමු. ස්වාමීන් වහන්සේ සහෝදරි ශ්‍රීමාලියොත් ඒ වගේම තාරකපත ඔබ වහන්සේගේ හස්තේ තබලා මේ පවුලේ දෙවියන් වහන්සේ වුණ මැනව. ජේසුස් වහන්සේගේ ලේවල නාමයෙන්. හලෙලූයා. අපි සහස්ව දෙවියන් වහන්සේ අපි සහස්ව කැප කරමු. ලොකු සාක්ෂියක් ඔබ අහයි මේ දෙදෙනාගේ ආමෙන්. ඉතින් ඒ මමත් පියත් ජේසුස් වහන්සේ පිළිගන්න දවසකට එන්න යනවා. ඊට පස්සේ අපි දරුවත් කැප කළා දාමු. ස්වාමීනි මේ සහස්ව වහන්සේගේ හාස්කමේ දරුවෙක් ස්වාමීනි. මේ දරුවා සභාවට ආවට වඩා අද ඉතා ප්‍රේමයෙන් ඉන්නවා ස්වාමීනි. ඔබ බලවන්ත පුරුෂයෙක් වෙන්න යනවා මේ රාජ්‍ය ආමෙන්. බලවන්ත හඩක් තබන්න යනවා ස්වාමීනි. මේ මවත් පියත් ඔහු නිසා පුදුම වෙන්න යනවා ස්වාමීනි. මම යාඥා කරන මේ දරුවා ඔබ වහන්සේ ආරක්ෂා කරමෙනව ඔබ වහන්සේගේ ලේ යට සංගවාගත වෙනව ජේසුස් වහන්සේගේ බලවන්ත ලේවල නාමයෙන් ස්පර්ශ කරමෙනව ස්වාමීනි පූජවත් ඒ වගේම ස්වාමීනි බානුකවත් ඔබ වහන්සේ කරුණාවෙන් තබමින් අද දවසේ වාතාවරණය ඔබ වහන්සේ වෙනස් කරමින් මේ පවුලේ දෙවියන් වහන්සේ වුණ වෙනව. ආමෙන්. අපි සියලුම දරුවෝ ළඟට එන්න අපි එක එක කපමු. ස්වාමීන් වහන්සේ තුල හලෙලූයා. ආමෙන්. අපි සියලුම දරුවෝ එන්න ඉදිරියට ආමෙන්. යාඥා කරපු ඔක්කොම ඉන්න මගේ පිටිපස්සේ මගේ ගාව. හලෙලූයා. එන්න පොඩි ළමයි ඔක්කොම එන්න. එන කටියෙමින් හලෙලූයා. right cut all okay 1 2 3 go
අපි අත්පසන්න දෙමු දෙවියන් වහන්සේ. සියලු ගෞරවය දෙවියන් වහන්සේ, සියලු මහිමය දෙවියන් වහන්සේ කරුණාවත්, ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයත්, දෙවියන් වහන්සේගේ